ඔයා පැකට් එකේ තියෙන මොකද? හදලා තියෙන එක තියෙන. good morning යාළුවෝ හැමෝටම. අද මම යන්නේ කළුමාමගේ හේනට. කළුමාමගේ හේනේ වැඩ වගේක් තියෙනවා කිව්වා මේ පාර. ඉතින් ඒක බලන්න තමයි මේ යන්න හදන්නේ. අපි වටපිටාවත් බලාගෙනම කළුමාමගේ හේන බලන්න යන් කියලා තමයි මගේ අදහස උනේ. ඉතින් අපි එතෙන්ට ගිහිල්ලා මොනවද තියෙන වැඩ අපිට දෙන්න පුළුවන් සපෝට් එක මොකක්ද කියලා බලලා අපි එමුණු ගිහින් යමු. ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නවා මේ කළුමාමගේ හේනට. දර පල්ලා මං ඊයේ ගියේ. අයියා අර කෝපි පැකට් ටිකක් ගන්න අම්මා. ගත්තා අම්මා ගත්තා. කෝපි? ඔව්. ගෙදර තිබ්බ කවුද ගත්තා නෙමෙයි බැරිුණානේ. එනකොට ගත්තා. කෝපි ඇති මෙතන. අද ඉතින් කට්ටිය මේකේ මේ
ඉරිඟු හිටවනවා. ඒකට සමාපිට ආය පොඩි සපෝට් එකක් දෙන්න. මේ ආයෙම ඉතින් ඉරිඟු තමයි හිටවනවා කියන්නේ. අපි දැන් ඉරිඟු හිටවන වීඩියෝ එකත් බලමු. ඉතින් එන ටිකයි මේ ආයෙම ඉතින් කට්ටිය මේ කාලේ වැඩ කරනවා. උඩ පැලවල් ගහලා තියෙනවා. බිම් පැලවල් ගහලා තියෙනවා. මේක තමයි කල්මාමගේ පැල. අපි බලමු මේ ජීවිතේ කොහොමද කියලා. දැන් හිතනවා මට දාන්න. ट्रेन हानो इट එක්කම කට්ටිය ඇට දාගෙන එනවා. ඉතින් මාත් උදේට කන්දල හැත්තෙන්නේ. අද හේනේ උදේට හදලා තියෙන්නේ පිරිබතු ඉංග්‍රීසි. හොඳ රසවත් කෑම. මේක තමයි ඉතින් මගේ ඉතින් ගන්න කාලා බලමු ගන්න. මම මෙතනින් වීඩියෝ එක නවත්තුනා. මොකද මට හදිස්සි යන්න වුණා. वीडियो को बालो හැමෝටම ස්තුතියි. ආය අපි වීඩියෝ එකකින් හමු වෙනවා. එනම් දුක් කරනවා හැමෝටම.